මෙන්න මේ වගේ සාමාන්‍ය ඩේටයිම් ෂොට් එකක් මෙන්න මේ වගේ නයිටයිම් සිනමැටික් ෂොට් එකක් විදිහට හදලා බලමු. මුලින්ම ඔයාගේ වීඩියෝ එක After Effects වලට ඉම්පෝට් කරලා මෙන්න මේ වගේ අලුත් කොම්පොසිෂන් එකක් හදාගන්න. ඊළඟට අපේ වීඩියෝ එකේ ස්කයි ඒරියා එක වෙනම මාස්ක් එකක් දාගන්නවා. ඒකට අපි පෙන් ටූල් එක යූස් කරලා මෙන්න මේ විදිහට මාස්ක් එකක් ක්‍රියේට් කරගන්නවා. දැන් ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් වලට ගිහිල්ලා ලුමා කී කියලා ටයිප් කරලා මෙන්න මේ ඉෆෙක්ට් එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්නවා අපේ වීඩියෝ ක්ලිප් එකට. ඊට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ එකේ බ්‍රයිට් ඒරියාස් ටික වෙනම කී අවුට් කරගන්න. දැන් අපේ නයිට් ස්කයි ෂොට් එක ෆස්ට් ලේයර් එකට යටින් මෙන්න මේ විදිහට ප්ලේස් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් අපේ ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් වලට ගිහිල්ලා ලෙවල් ඉෆෙක්ට් එක යූස් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකට මැච් වෙන විදිහට කලර් බැලන්ස් කරගන්න. දැන් ලුමෙට්‍රි කලර් ඉෆෙක්ට් එක යූස් කරලා අහස තියෙන කලර්ස් වලට මැච් වෙන්න මුළු සීන් එකම කලර් ග්‍රේඩ් කරගන්න. වැඩි තවත් ලස්සන කරගන්න ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගෙන අපි ලුමෙට්‍රි කලර් ඉෆෙක්ට් එක ඇඩ් කරලා මුළු වීඩියෝ එකම සිනමැටික් ලුක් එකක් එන විදිහට තව ටිකක් කලර් බැලන්ස් කරගන්න. අන්තිමට අපේ ඇට රෙන්ඩර් කියු ක්ලික් කරලා මෙන්න මේ විදිහට H264 ෆෝමැට් එක යටතේ රෙන්ඩර් කරගන්න. මෙන්න මේ වගේ තවත් VFX ට්‍රික්ස් දැනගන්න ඕන නම් මම ෆලෝ කරලා තියාගන්න. මම රෙන්ඩි VFX